ඉතින් ලස්සන ළමයෝ චුට්ටක් නැවතිලා මේ කතාව අහලා යන්න. අහලා ඔයාට හිතෙන දේ අන්තිමට මොකද කියලා කමෙන්ට් එකකින් ලියාගෙන යන්න. දන්නවද? සමහර සම්බන්ධකම් වලට නිශ්චිතවම නමක් නැති එක තමයි ගොඩක්ම ලස්සන. යාළුකමට ටිකක් එහා ඒ ප්‍රේමයට මෙහා. නැවතිච්ච ඒ වගේ බැඳීම් වලට නම් පටලවන්න හිතන්නවත් එපා. මොකද ඒවා ඒ තැන්වල තිබුණාම තමයි ගොඩක්ම සුන්දර. ඕනම බැඳීමකට නමක් දුන්න ගමන් ඒ නමත් එක්ක අයිතිවාසිකම් ඒ වගේම බලාපොරොත්තු කියන බැඳීම්කට වෙනවා. දන්නවද? නමක් නැති බැඳීමක තියෙන්නේ පුදුම සැහැල්ලුවක්. එතන ප්‍රශ්න කිරීම නෑ. අඩතබර නෑ. ඉතින් ඒ වගේ බැඳීම් වලට ඒ තැන්වල ඉන්න නොදී තව ලං කරගෙන එක නම් තනතුරු දෙන්න ගියම් වෙන්නේ ඒ තිබ්බ බැඳීම් වල සතුට ඒ සැනසීම නැති වෙලා ඒ බැඳීම් ඇතුලේ අපිට අමුවහක් වෙන එක විතරයි. ඒක වීදුරුවක් ඇතුලේ තියෙන හරි ලස්සන මලක් වගේ. හැබැයි බලහත්කාරයෙන් මේ මල අල්ලන්න ගියොත් සමහර විට වීදුරුවත් කැඩිලා බිඳිලා යනවා, මලත් තැලෙනවා. මුකුත් නෑ වගේ පෙනුනට හිත ඇතුලේ අමුතුවට දැනෙන ඒ වගේ බැඳීම් ලස්සන විඳින්න පුළුවන් හැමදාම ඈතින් තියෙනකොට විතරයි. වැඩියෙන් ලං වෙලා හතුරන් වෙනවට වඩා හොඳයි හිතේ කොනක ලස්සන මතකයක් එක්ක තියාගන්න එක. ඒකටම වටිනවා. අතින් අල්ලන් යන්න බැරි තැන්වල හිතින් අල්ලයි යනවා කියන්නේ ඔන්න ඕකයි ළමයා.